Hey guys, කොහමද? මම නිකන් vlog එකක් කරන්න හිතුවා. ඇත්තටම දවසම නෙමෙයි. පාකිනවා. ලස්සන තැනක්. ඒක වීඩියෝ කරන්නේ. ඒක ඕන මග. පත් ලස්සනයි. හොටෙල් එකක් තියෙන අපි යන්න. බඩු මොකද කරන්නේ? බඩු බොරොත් දුරන්න තියනවද මල්ලි? ඔය ගෙට දුර යනවනේ. එහෙමද? ඔව්. ඒක ගොඩාක් මනේ මීටර 100ක්. ආයෙත් තියෙන්නේ. ඔව්. එන්න පොඩ්ඩක්. ඕල්ලා ගන්න. එහෙම. දුවල යමු. කොහෙද ඉන්නේ? ඔතන ඉස්සරහින් ඔයා මට ගන්න එනවා. මේ කට්ටියක් ඇවිදින්න ආවා මෙන්න වා. Hi guys, කොහමද? දැන් මං ඉන්නේ මෙතන පට්ටම ලස්සනයි. අපි දැන් ඇතුළට ගියේ නෑ. ලස්සනයි මේ. ඔය දුවන්නේ අපේ පිසුනන්ගේ. දැක්කත් දන්නේ මට හරියට පේන්නේ. මෙතන ලස්සනයි. අපි අහට තව ටිකකින් යනවා. කට්ටිය එනකන් ඉන්නේ. අපි දැන් යන්න හදන්නේ. වාඩි ලොකු බෑග් එකක් උස්සන් ඉන්න මම වැටේටි කියලා හිතනවා. අම්මා හැබැයි මොනවත් ලස්සනයි මෙතන. පොඩ්ඩක් ගණන් ගන්න බෑ මේ බෑග් එකේ බර ඒක මේ එච්චර කැම් එකේ හෙල්ලෙන්නේ. මේ මෙතන ලස්සනයි. ආවේ තාම අපි මේ පොඩි පාටියක් ඒක ගැඩේ පොඩි ඕකේ මොනවද අනිත් කෙනෙක්වත් අල්ලගත්තා නම් හරි වැටියෝ. අපි රූම් සෝල් යනවා. මේ වගේ තැනකට ආවමද කොහෙද? සාමාන්‍ය හොටෙල්ස් කියපුවම මේ වගේ හොටෙල්ස් වල නෑනේ. අපි සරපු කරනවා. මේ බෑග් එක තියලා පස්සේ පෙන්නන්න. ඊට තඩි. එහා පැත්තේ එකක් තියෙනවද? ඔව් මෙතන එකක් තියෙනවා. රූම්ස් තුනක් තියෙනවා. අපේ ෆැමිලිස් තුනක් තියෙනවා. අපේ අම්මගේ මල්ලි කියන්නේ අපේ මාමණ්ඩි මාමණ්ඩ දෙන්නේ. අම්මගේ මල්ලි. මාමලා දෙන්නේ. හරිද? අපි කට්ටිය තමයි කියන්නේ කසින්ස්ලා කට්ටිය අපි කට්ටිය තමයි එන්නේ. හොටෙල් එක කරන්නේ? ඔව්. මේක පාටි එකක් තියනවාද?
අපේ අර මං ඔයාලට මතක ඇති අයලන්ඩ් අර මං අයලන්ඩ් වලින් ගෙනාපු වඩුවගයක් තිබ්බා අන්න ඒවා. ඒ අපේ මාමා කෙනෙක් අයලන්ඩ් ගිහිල්ලා ඇවිල්ලා අද යනවා. අද රෑ නෙමෙයි අද හෙට පාන්දර යන්නේ. ඒක හින්දා ඒකට පාටි එකක් තමයි මේ තියෙන්නේ. ඒකට පාටි එකට තමයි අද මේ ආවේ. අපි අද මේ ඉන්න තමයි හදන්නේ. මෙතන ස්විච් එක තිබ්බේ නෑ මේක මේ ලට් එකනේ. නැත්නම් කලවරේ තම ස්විච් එක හොයාගන්න බැරුව ඉන්නේ. හරි. මෙතන තියෙන මේ කොහෙන්ද තියා අම්මා ඒක වැටෙනවා ගියාවා. මොකද පහලෙක good night. You know, this is me. One funny okay. Oh. One funny amma. මෙතන මතියෙන් නොකෝ. මේව පෙන්නන්න ඕනේ නෑනේ. මම පොඩි එළියට කියලා පෙන්නන්න යන්න. මාමන්ලා ආවද? රුවෙන්දිලා? රුවෙන්දිලා? ඔව් එනවා. රුවෙන්දිලා එනවා. ආරේ? පළයක් තුනක් තියෙනවා පස්සේ පෙන්නන්න. එහෙන් යන්නත් පුළුවන්. අප පළය රූම් එක පෙන්නන්න. ඒ ගොඩක් ලොකු මේකට වඩා. මෙතන රූම් එකක් තියෙනවා මම පළයට පෙන්නන්න. මම හිතන්නේ ඒක දොර වහලා හොයාගන්න බෑ. ඔක පහලෙකක් නෙමෙයි. පළය එකක් තියෙනවා. මේ පහලෙක. ඒක ලොකුයි. මේ පළය එක ලොකුයිනේ. වව්. මේක ගොඩක් ලොකුයි. මම මේකෙන් පණින්න ඕනද? එපා පොඩක් ඉන්නවා. මේක පළේ මේක ලොකුයිනේ. සිංක් එකක් තියෙනවා. ගෙදරක්මයි. මේක අතුරලානේ. වහලනේ. එනේ ලොක්කලා. අයියා. අටේ. ඔය නංගි. මම එහෙම නෙමෙයි ඔයා කරේ. ඒක ඇරෙනවා හිමිට පොඩ්ඩක්. ඔය පිස්සි. ලස්සනයි. හරි. වා. අපි මේකට එමුකෝ. අම්මේ අපි මේකට එමුකෝ. අප්පච්චිට කියන්නකෝ. මේකට නේද? Yay. Yay. This is my cousin. We found the pool. අපි ඈත ඇවිල්ලා හොයාගත්තා. අර අතරින් ආවත් හරිනේ අයියෝ. Oh, there's swing. අපි සුන් ගෙනාවා. ගොරෝඩේ. Here's the pool. මම හිතන පාටි එක තියෙන මෙතන. arrange කරලා තියෙන පොඩ්ඩක් වගේ. It's dirty. කොච්චර ගැඹුරුද දන්නේ නැහැ.
අප්පච්චිට නම් පුළුවන් නේ. බලාගෙන වැටෙයි ඈ. ඕක ස්විං එකක් නෙමෙයි. එන්නකෝ. කොහෙද? වැටෙයි ඈ අතරට. මට බලන්න ඕනේ ඉතින්. යන්න. අල්ලමුද? හා. මම මෙහෙම තමයි මුඩ. අපිට යන්න බෑ කොහොමදවත්. යන්න එන්න. පේන්නේ නැද්ද? ඔය වැටෙයි දෙන්න මෑ. සුදුසුත් ගෙනාවට ගන්න බෑනේ. මට පුළුවන් නේ. පේන්නේ දරයි. තුර peaceful. Ah. ඒක peaceful නේ. අම්මෝ. ඔව් අපිට ඔතන ඉන්නත් යන්න පුළුවන්. ඔව් පුළුවන් යන්න එපා පොඩ්ඩක් ඉන්න මං එනවා. ඒ ඇත්තටම පත්ත කරලා ඒක චූටියක් ඉත කිව්වනම් එහෙම නාන් ස්ටොප් කියන එක. ස්කූල් බස් සම්බන්ධ තියන ටික. අම්මේ වතුර අන්තර තොරක් දන්නේ. රුයි ඕනේද? මේක bathroom එක. ඔයාලා දන්නේ නැද්ද මේකේ shower එක තියෙන්නේ කොහෙද කියලා? ඕම් බලන්න. That's the shower. අනේක shower එක. මේ ඕකේ. මම නිලක් හදාගන්න. අම්මේ මම කැමති ඉන්න. මේක shower එක. අරක තියෙන අඳනන්න ඕන ටංකාල. හැබැයි ඉක්මන් කරන්න. එහෙනම් බඩගිනිද? උදේ දහම් පස්සෙන් තියෙන නිසා දැන් අපි යන්න හදන. කියන එක යන්නකො වට ඇරලා. උදේ පාන්දර දැන් 6:00 විතර ඇති. dia ampas alian tini sama damian itu bau Rui dah ni dia tidak band dia itu hari lalu ini hari ini මේ රිලව් ඉන්නවා. ඊයේ රින්ච් ඉතරලා තිබිලා පිව්වා දන්නෙත් නැහැ. උන්ට වෙරි විලාන් හැමතැනම පයින්නවා. සතුටක් දීලා දුන්නත් හොඳ නැද්ද? සද්දේ එන්නේ ඔය ඔහෙ පයින්න උන්ට වෙරි විලා වගේ. අම්මෝ මම පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්න අතතර බෑග් එකේ තියෙනවා. හරි එහෙනම් guys දැන් අපිට තියෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා වාහනේ නගින්න තමයි ඉතින්. එහෙනම් අදට මම වීඩියෝ එක නවත්තන අපි තව දවසකින් හම්බෙමු. බයි බයි.